මට මේ වීඩියෝ එක නැත්නම් මේ jump the queue කියන සම්බන්ධ වීඩියෝ එක කරන්න අදහසක් ආවේ මම දවසක් එංගලන්ත ජාතික තරුණියක් එක්ක මේ බ්‍රවුන්ස් බීච් එකට ගිහිල්ලා ගෙදර එනකොට එහරේ කලර් ලයිට් එක වාහනේ නතර කරලා තිබුණා. ඉතින් අපි වාහන පොලිමේ ඉන්නේ නැද්දි පිටිපස්සෙන් ආව මෝටර් සයිකල් එකක් ඒ මෝටර් සයිකලේ පදවගෙන ආපු එක්කෙනා අර පොලිමෙන් පැනගෙන ඇවිල්ලා එයාගේ බයිසිකලේ ඉස්සරහින් තියාගත්තා. ඉතින් ඒක ලංකාවේ තියෙන සාමාන්‍ය දෙයක් නේ වගේ දෙයක්. ඉතින් අර එංගලන්ත ජාතික තරුණියට ඒක පොඩ්ඩක් අමුත්තක් වගේ එයා එකපාරට කිව්වා he jumped the queue කියලා. ඉතින් මේ he jumped the queue කියන එක ඇහුණු ගමන්ම මට ඉතින් අර අපි පොලිමෙන් පයින්නවා කියන්නේ මෙහෙම යෙදුමක් තියෙනවා කියන එක ගැන එහෙම කිව්වට මම විදේශිකයොත් එක්ක වැඩ කටයුතු කළාට මේ ජම්ප් ද කියව් කියන එක පළවෙනි වතාවට තමයි මට පිර රට කෙනෙකුගෙන් ඒ විදිහට අහන්න හම්බුනේ. ඉතින් මට ඒකත් එක්ක මම මේක ගැන පොඩ්ඩක් කල්පනා කරද්දී අපි අර දැන් පොලිමෙන් පයින්නවා කියන එක. එතකොට ඒක ජම්ප් ද කියව් ඒක සිංහල එක ඉංග්‍රීසියට හැරෙව්වත් හරවන එක හරිය ඉංග්‍රීසි එක සිංහලට හරවන අර ඒ වචන ඒ විදිහටම තියෙනවා. ඒතර මේක නිකන් එකපාරට බලපුවාම අපි අර පොලිමෙන් පයින්නවා කියද්දී ජම්ප් ද කියව් කිව්වහම අපි හදාගත්ත එකක් වාගේ අදහසකුත් එනවා කියන අදහසක් කියන්නේ මම එක්කෙනෙක් කතා කරලා කිව්වා මේ ජම්ප් ද කියව් කියන එක එච්චර හොඳ නෑ ඒක මේ සුද්ධ ඔහොම කියන්නේ ජම්ප් ද කියව් කියන එක කියලා. ඉතින් ඒකත් එක්ක මට පොඩ්ඩක් හිතුණා මේක ගැන හොයලා බලන්න ඕන කියන එක මේ යෙදුම මොන විදිහටද ඉංග්‍රීසි භාවිතා කරන අය මේක පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ හා සම්බන්ධ කොටසක් තමයි ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොහොමද මේ jump the queue කියන එක ඉංග්‍රීසියේ භාවිතා වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලව ග්‍රැමර් ස්කූල් වෙත අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ ග්‍රැමර් ස්කූල් එකේදී මම ගොඩක් කලාවට මේ ඉංග්‍රීසි ග්‍රැමර් ගැන පොඩි වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ jump the queue කියන එක අදහස කොහොමද වෙන්නේ කියලා. The phrase jump the queue is more commonly used in British English, whereas American English speakers might say cut in line. ඒක වලට අවබෝධ කරගන්න. මම jump the queue කියන එක බොහෝ වෙලාවට British English වල පාවිච්චි කරනවා. American English කතා කරන අය ස්පීකර්ස්ලා සාමාන්‍යයෙන් සමහරවිට කියන්නේ cut in line කියන එක. එතකොට පොලිමෙන් පයින්නවා කියන්නේ jump the queue කියන එක සහ මේ cut in line කියන දෙක පාවිච්චි වෙනවා. බ්‍රිටිෂ් කට්ටිය jump the queue කියනවා. එතකොට ඇමරිකන් කට්ටිය cut in line කියන එක පාවිච්චි කරනවා කියනවා. එතකොට cut in line කියන එකේ meaning එක ගත්තාම ඉතින් to cut in line means to move ahead of others who are waiting in a queue instead of waiting for your turn. This is generally considered rude and unfair. cut in line එකේ අදහස වෙන්නේ තමයි මේ පොලිමක ඉන්න කට්ටිය ඉස්සරහට ඔයා යනවා. ඒක තමයි මේකේ අදහස් වෙන්නේ. Instead of waiting for your turn. ඔයාගේ වාරය එනකන් ඉන්නේ නැතුව. මේක සාමාන්‍යයෙන් considered සලකනවලු rude and unfair. බොහොම අවිනීත ක්‍රියාවක් විදිහට මේක සලකනවා. කියන්නේ cut in line කියන එක. මෙතන මේ cut in line කිව්වත් ඒ වගේම jump the queue කිව්වත් තේරුම එකයි. ඉතින් මේ අදහස් තමයි ඒකේ තියෙන්නේ. එතකොට අපි දැන් මුලින්ම බලමු මේ jump the queue කියන එක. නැත්නම් මේ British English වල පාවිච්චි කරනවා කියන මේ jump the queue කියන එක කොහොමද ඉංග්‍රීසි වල භාවිතා වෙන්නේ කියන එක ගැන. එතකොට අපිට පුළුවන් මේක Cambridge Dictionary ඒක define කරන්නේ මේ jump the queue කියන එක මේ විදිහට to move to the front of a line of people who are waiting for something so that you are served before your turn. එතකොට මේ Cambridge Dictionary jump the queue කියන එක විස්තර කරලා තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මේ මොනහර දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්න සෙනග ඉස්සරහට ඔයා යනවා. ඒ කියන්නේ පොලිමක ඉස්සරහට ඔයා යනවා. So that you are served before your turn. ඒකෙන් වෙන්නේ ඔයාගේ ඇත්තම ඔයාගේ වාරය එන්න කලින් ඔයාට මොනහර දෙයක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ඉතින් අපි අර පොලිමේ පැනලා දෙයක් ගන්නවා කියන එක තමයි තියෙන්නේ
jump the queue කියන එකේ අදහස වෙන්නේ. ඒකට අපි දැන් මම ඒකට ගැලපෙන මේ විදිහේ වාක්‍යකුත් එකතු කළා. She didn't notice there was a line and accidentally jumped the queue. එතකොට එතනත් මේ එයා මෙතන අදහස් වෙන්නේ එයා දැකලා නැහැ මේ ලයින් එකක් නැත්නම් පෙලක් තියෙනවා කියලා. එයා හැබැයි ඒක නොදැනවත්ව වාගේ තමයි jump the queue ද පොළේ පැනලා තියෙන්නේ. ඒ sentence එකේ. ඊට පස්සේ තියෙනවා in some countries jumping the queue is considered extremely rude. කියන්නේ සමහර රටවල මේ පොලිමෙන් පයින් එක සලකනවලු හරිම අවිනීත දෙයක් ක්‍රියාවක් විදිහට. ඒකත් එතකොට අර jump the queue කියන එක භාවිතා වෙන විදිහ. එතකොට මම තව එකක් ගත්තා. He tried to jump the queue at the supermarket but the cashier told him to wait his turn. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? ඔහු උත්සාහ කළාලු පොලිමෙන් පනින්න සුපර් මාකට් එකේදී. ඒ වුණාට කැෂියර් කියලා තියෙනවා him to wait his turn. ඔහුගේ වාරය එනකන් ඉන්න කියලා. ඒ විදිහට it's so frustrating when people jump the queue at the bus stop. ඉතින් එතනත් බස් ස්ටොප් එකකදී මිනිස්සු jump the queue එක පොලිමෙන් පනිනවා කියන එක අදහස්. ඒතර මේ හැම සෙන්ටෙන්ස් එකක්ම මමත්වයේ තැන් තැන් වලින් එක හොයාගත්ත එකක්. මොකද එතකොට මම මේක මේ විදිහටම එකතු කළේ මේ මම වාක්‍යයක් හදන්න නැතුව. මොකද මේක මේ විදිහේ ඉංග්‍රීසි වල භාවිතා කරන්න පුළුවන් කියන එක ගැන කතා කරන්න ඕන හින්දා. එතකොට දැන් ඒකේ හොඳම අවස්ථාව තමයි අපිට පුළුවන් ඒක මෙන්න මේ විදිහේ ප්‍රසිද්ධ ලේඛකයෝ ලියුව පොත්වල මේ jump the queue කියන එක කොහොමද භාවිතා වෙන්නේ කියන එක ගැන දකින්න එක. එතකොට අපිට ආයේ ඒ ගැන කිසිම කතාවක් කරන්න දෙයක් නැහැ. අපිට මේ jump the queue කියන එක ඉංග්‍රීසි ජාතකයේ පාවිච්චි කරනවා කියන එක ගැන හොඳ අදහසක් හදාගන්න පුළුවන්. ජෙෆ්රි ආකර් as the crow flies කියන පොතේ මේ විදිහට වාක්‍යයක් තියෙනවා. Charlie had never been one to jump the queue, but today he had no choice. Time was money and money was everything. එතකොට දැන් මෙතන තියෙනවා Charlie had never been one to jump the queue. එතකොට මෙතන jump the queue කියන එක පාවිච්චි කරලා තියෙනවා මේ as the crow flies කියන පොතේ. ඊළඟට තියෙන පොත තමයි අගතා ක්‍රිස්ටි. මම හිතා ගොඩක් ප්‍රසිද්ධ ලේඛිකාවක්. Passenger to Frankfurt කියන පොතේ එයා sentence එකක් තියෙනවා. People who jump the queue are always the ones who act as though they have every right to do so. එතනත් මේ sentence එක explain කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනත් කොට ඔන්න jump the queue කියන එක අගතා ක්‍රිස්ටි එයාගේ Passenger to Frankfurt කියන පොතේ පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ පොත going postal කියන පොත. ඒකේ තියෙනවා moist one lip. We had no patience for those who try to jump the queue. There was a system after all, and what was civilization if not the agreement to stand in line? එතනත් කොට jump the queue තියෙනවා. who try to jump the queue කියන එක. ඊළඟට තියෙනවා ජෝර්ජ් ඕවල්ගේ coming up for air කියන පොත. The war had taught them discipline, but it hadn't erased the instinct to jump the queue when no one was looking. එතනත් තියෙනවා මේ jump the queue කියන එක පාවිච්චි කරලා එයාගේ පොතේ. එතකොට ඒකත් හරි. ඊළඟට තියෙනවා තව එකක්. ඒකේ තියෙනවා remains of the day කියන එකේ there was a certain English decency in waiting one's turn, an unspoken rule that those who jumped the queue were betraying something fundamental. එතනත් එතකොට jump the queue කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ jump the queue කියන යෙදුම phrase එක ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙන්නේ. එතකොට දැන් ඔන්න ඒක පොඩි සැකයක්වත් අපිට තියාගන්න විදිහක් නැහැ. jump the queue කියන එක නිකන් ඉංග්‍රීසි ගතියක් නෑ වාගේ නේද කියන එක. එතකොට ඒක හරි. ඊළඟට අපි බලමු මේ cut in line කියන එක. cut in line කියන එක ඇමරිකන් ඉංග්‍රීසි වල පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී අර
ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අර දැන් මේ තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක ලෝකය අර එහෙම රටවල් බෙදිලා බෙදලා තිබුණාට එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ ඇමරිකන් ඉංග්‍රීසි, බ්‍රිටිෂ් ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියන් ඉංග්‍රීසි කියලා එහෙම තිබුණාට මේ හැමතැනම මේවා අපි දකිනවා. දැන් හොඳ උදාහරණය තමයි ෆිල්ම් කියන එක වෙනකොට දැන් ගොඩක් වෙලාවට අර ඇමරිකන් ඉංග්‍රීසි වල පාවිච්චි වෙන මූවී කියන එක අපි පාවිච්චි කරනවා. ඒ හින්දා මේවා අර එහෙම ස්ථීර නීතියක් නැහැ. මේක මෙහෙමම වෙන්න ඕන මේ විදිහ දෙයක් කියලා නෑ. දැන් ඉතින් තියෙන ග්ලෝබල් විලේජ් එකක්නේ නේද? ඒ හින්දා මේවා අර ඉස්සර හිතුව විදිහට හිතලා හරියන්නේ නෑ. කොහොම හරි ඉතින් කටින් ලයින් කියන එකත් මෙන්න මේ වාගේ මීනින්ගයක් ගන්න පුළුවන්. අපි අර මං කලින් මේක දැම්මා. To cut in line means to move ahead of others who are waiting in a queue instead of waiting for your turn. This is generally considered rude and unfair. එතකොට දැන් cut in line කියන එක මේ විදිහ අපිට sentence වලට ගන්න පුළුවන්. The children were arguing because one of them tried to cut in line at the ice cream truck. ඒක එක කොටසක්. The theme park has strict rules against cutting in line. Violators may ask to leave. A man cut in line at the bus stop, but the other passengers quickly called him out. She didn't mean to cut in line. She just didn't realize there was a queue. ඔන්න ඔය විදිහට ඉතින් cut in line එක ඉංග්‍රීසි වල පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මම මේකෙදි අදහස් කළේ මෙන්න මේ jump the queue කියන එක අපි ඉංග්‍රීසි වල පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම cut in line කියන එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් මෙතෙන්දී මම විශ්වාස කරනවා ඔයාලට පොඩි අදහසක් එන්න ඇති. මොකද jump the queue නැත්නම් cut in line කියන එක මේ කවුරුවත් දන්නේ නැති දෙයක් මම හොයාගත්ත දෙයක් කියන එකක් නේ මම මෙතන අදහස් කරන්නේ. ඒක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. සමහරලාට අර පොළවෙන් පයින්නවා කියන එකත් එක්ක මේ jump the queue එක නිකන් සමාන ගතියක් තියෙනවා. ඒක නිකන් අර සිංහල අපි ඒකේ හදාගත්ත දෙයක් වගේ අදහසක් සමහර අයගේ තියෙනවා. ඉතින් මම ඒකයි මේ වීඩියෝ එක කරන්න අදහස් කළේ. එහෙම නැතුව මේ jump the queue කියන එකක් තියෙනවා මමයි ඕක හොයාගත්තේ කියන අදහස ගන්න නන් නෙවෙයි. හරි කොහොම වුණත් ඉතින් ඔයාලට යම් කිසි දැනුමක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් බලමු අපි තවත් මේ වාගේ වීඩියෝ එකදී අනාගතේ සාකච්ඡාවක් කරන්න.